අයිබෝවන් යාළුවනේ මගේ ආදරණීය යාළුවෝ සිළු දෙනාටම ජයග්‍රාහී සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන තමයි ඔයාලා අතරට ආවේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයාලා මගේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලාත් ආදරණීය මතක් කිරීමක් කරන ගමන්ම අපි යන් යාළුවේ මේ අරන් ආපු වීඩියෝ එක බලන්න. මේ අරන් ආපු වීඩියෝ එක ඔයාලට කියන්න හදන්නේ කොළඹ දිස්ත්‍රික්කයට අයත් හෝමාගම කිරුවත්තුඩුව අමගස් හන්දිය මූණමලේ වත්ත පාරේ 3 වන පටු මගේ තියෙන අනර්ගිඩමක් ගැන තමයි. නිදහස් නිස්කලංක ආරක්ෂිත සාමකාමී වටපිටාවක් සහිත ජීවත් වීමට සුදුසු ප්‍රදේශයක් කියලා මට ඔයාලට මේ ප්‍රදේශය හඳුන්වා දෙන්න පුළුවන්. ආරක්ෂිත කම්බි වැටකින් වට වුණ මේ මානර්ග ඉඩම පර්චස් 20කින් පමණ සමන්විත වෙලා තියෙනවා. තවද නිර්වුල් ඔප්පු සහ සියලුම නීතිමය ලේකෙලුද ඉඩම සතුව පවතිනවා කියලත් ඔයාලට මතක් කිරීමක් කරනවා. ඉඩමට පිවිසීමට අඩි 20කින් පමණ පළලකින් යුතු මාර්ග ප්‍රවේශයක් ඇති අතර සියලුම ගමනාගමන කටයුතුද ඉතාමත් පහසුවෙන්ම කර ගැනීමට හැකියාවක් පවතිනවා. නිස්කලංක පරිසරයක නාගරික පහසුකම් වලට ආසන්න වෙති මෙම අනර්ගිඩමේ සිට තලගල කොට්ටාව බස් පාරට මීටර 400ක්ද, දියගමට කිලෝමීටර් 1ක්ද, කිරිවත්තුඩුවට කිලෝමීටර් 1.5ක්ද, හෝමාගමට කිලෝමීටර් 4ක්ද, මොරගාහේනට කිලෝමීටර් 4.5ක්ද සහ කොට්ටාවට කිලෝමීටර් 5ක්ද වශයෙන් දුර සීමාවකින් සමන්විත වෙලා තියෙනවා. ප්‍රසිද්ධ ජාතික හා ජාත්‍යන්තර පාසල්, සාප්පු සංකීර්ණ සුපිරිවෙළඳ සෙල්, බැංකු සහ රෝහල් පහසුකම් ඇතුළු සියලු නාගරික සේවාවන් සඳහා දීතාමත් ඉක්මනින්ම පිවිසීමේ හැකියාවක්ද මේ අනර්ගිඩි මිදලා පවතිනවා. නිස්කලංක පරිසරයක ප්‍රසිද්ධ නගර කිහිපයකටම ආසන්න ඇති මෙම අනර්ගිඩිමේ පර්චස් එකක් පල්ලස්ස 25000ක් වැනි මුදලකට අලෙවි කිරීමට බලාපොරොත්තු වෙන සිටින අතර ඔයාලා මිලදී ගන්නවා නම් මිල ගණන් සාකච්ඡා කරලා වෙනස් කරගන්න පුළුවන් කියලා දැනුම් දීමක් කරනවා. ඉතින් ඔයා මේ අනර්ගිඩිම මිලදී ගන්නවා නම් ඔයාට මේ පිළිබඳ වැඩි විස්තර ලබා ගැනීමට අවශ්‍ය නම් තිරේ දිස්ත්‍රන ෆෝන් නම්බරයට කෝල් එකක් දීලා ඔයාට අවශ්‍ය සියලුම විස්තර ලබා ගැනීමේ හැකියාවක් පවතිනවා. එහෙමනම් යාළුවේ මේ අනර්ගිඩිම ඔයා මිලදීගෙන ඔයාගේ හිතේ ඇති සිහින නිවසිදි කරන්න වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලට බෙහෙවින් ස්තුතිවන්ත වන ගමන් ආයෙත් මේ වීඩියෝ එකක් අරගෙන ඔයාලා අතරට එනකන් අදට නවතිනවා. ගිහින් එන්නම්. සියලු දෙනාට ජයෙන් ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.